ආයිත් කැලු මම ඉන්නේ කිරවත්තුඩුවේ. මම මුලින් නම් පොඩි එක්ස්ප්ලේන් එකක් දෙන්නම්. ඒ කියන්නේ මම මේ ප්‍රොසෙස් එකට සම්බන්ධ වුණේ සෙන්ටර් ඉන්ටර්නැෂනල් ආයතනයත් එක්ක සම්බන්ධ වුණ 2024 මාර්තු 30 එක තමයි මට ඔෆර් ලෙටර් එක ආවේ. එතනින් නම් තමයි මගේ ප්‍රොසෙස් එක පටන් ගත්තේ. මාර්තු 31 මට ඔෆර් ලෙටර් එක ඇවිල්ලා ජූලි අන්තිම වගේ වෙනකොට මගේ වර්ක් පර්මිට් එක ආවා. ඊට පස්සේ ඒක ડોකියුමන්ට් එක මේ එම්බසි සබ්මිට් කරලා මට SC නම්බර් එක හම්බුනේ 173. ඒ ડોකියුමන්ට් ඒ ටික ඔක්කොම සබ්මිට් කළේ 173. ඊට පස්සේ ඉන්ටර්වියු ඩේට් එකක් එන්න මම බලන් හිටියා මාස 9ක වගේ කාලේ. මට 2025 මැයි 29 තමයි ඉන්ටර්වියු ඩේට් එක හම්බුනේ. මේ අද ඔයගොල්ලන්ට කතා කරන්නේ මම ඉන්ටර්වියු බේස් කරලා ඇවිල්ලා තමයි. ඒ අතරතුර මාස 9ක වගේ පොඩි එම්බසි ප්‍රශ්නයක් නිසා ඒ කාලේ ඇදිලා ගියා. හැබැයි ඒ කාලය ඇතුළත සෙන්ටර් එකකින් අපිට ගොඩක් සපෝට් එකක් දීගෙන අපේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න කියන්නේ ක්ලාස් වගේ හැන්ඩල් කරලා ඒ වගේ සපෝට් එකක් දුන්නා ඇත්තටම. ඒ කියන්නේ ඒකෙන් ගොඩක් පිටුවහල් වුණා අපි මේ ඉන්ටර්වියු එක බේස් කරගන්න. ඒ කියන්නේ ඇත්තටම අද අපි ඉන්ටර්වියු එක බේස් කරනකොට අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේ ඉන්ටර්වියු එක බේස් කරන්න. මම ඉන්ටර්වියු එක බේස් කරා මම ඇත්තටම පිරි මෙම්බර්ස් තමයි මේ ඉන්ටර්වියු එක කරේ. ඇත්තටම මේ ගොඩක් ප්‍රශ්න වුණේ මගෙන් කියන්නේ මං ගැන හැඳින්වීමක් කරන්න කියලා කිව්වා. මම ඒක කරා. ඊට පස්සේ එයා මගේ ડોකියුමන්ට් එක බලන ගමන් මගේ ප්‍රොෆෙෂන් පීරියඩ් එක මගේ කම්පැනි නම එක කම්පැනි ඔයද කියලා සිටි එක ප්‍රොෆෙෂන් පීරියඩ් එකේ වා මොකද කරන්න කියලා ඇහුවා. මම ඒකට කිව්වා මම ඇත්තට මගේ මේ මයි ස්කිල් ජොබ් එකකට යන්නේ මම ඉන්ජෙක්ෂන් මෝල්ඩින් වලට තමයි යන්නේ ස්කිල් ඉන්ජෙක්ෂන් මෝල්ඩ් කෙනෙක් විදිහට. ඉතින් ඒකින ඒ ස්කිල් එක එයාට මම එක්ස්ප්ලেইন කරා මට අවුරුදු 20ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කිව්වහම එයා ඒකගෙන් මම කියන්නේ ඉස්සරහටත් යන්න ඉන්න කවුරු හරි අයට ඇත්තටම මේක හොඳ පාත් එකක් රුමේනියාවට යන්න. ඒකට ස්කිල් එකක් හදාගෙන ඒ වගේ සෙන්ටර් වගේ හොඳ ආයතනයක් තෝරගෙන එන්න කියන එක තමයි කියන්නේ. මොකද මේ ගොඩාක් ඒ අතින් බැලුවොත් මම කියන්නේ මට ડોකියුමන්ට් පාත් එකයි කරන හැම දෙයකම කිසිම හැඟවීමෙන් දෙයක් තිබුණේ නැහැ. මට SC නම්බර් එක ඒ වෙලාවේ දුන්නා. ඒ කියන්නේ හැම දෙයක්ම කියන්නේ අපි දෙකොල්ල අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණා. ඒක ගොඩනගා ගන්න. ඒ කියන්නේ ඒක සම්බන්ධතාවය කොට තිබුණාම තමයි මම හිතන්නේ අපි දෙකොල්ලන්ට මේක ගොඩක් ගොඩනගාගෙන යන්න පුළුවන්. මොකද දැන් ගොඩක් කියවෙන් SC නම්බර් එකක් දෙන්නේ ඒ වුණාම අපිට අර පාත් එක ෂුවර් නැති එකක් යන. හැබැයි මෙහි එහෙම දෙයක් වුණේ නැහැ. ඔන්ලයින් අපිට අපේ ප්‍රශ්න විසඳලා අපිට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බත් කතා කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අද මේ අපි මේක කරලි වෙරලා දැන් ඔයගලන්ට මේ දුන්නේ මේ අප්ඩේට් එක. ඒක ගොඩක් ස්කිල් ජොබ් එකකට යන්න මොන හරි ස්කිල් එකක් හදාගෙන ට්‍රේන් කරන්න කියලා තමයි මම කියන්නේ.